ඒ විමර්ශන වලින් දැරිය අපයෝජනයට ලක් වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා. හැබැයි එතෙන්දී අපිට පැහැදිලි වෙන කාරණාව තමයි බලය තියෙනවා නම් මේ සියල්ල යටයි ඊට වඩා. හැබැයි කතාව ඒක නෙමෙයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බලතල තියෙනවා පොලිසියට නොයා දින පැය 72ක් ළමා අපචාරයක් සම්බන්ධ සැකකරුවෙක්ව ප්‍රශ්න කරලා රඳවා තියාගන්න. එයාලට ඒ බලතල තියෙනවා. එයාලා මේ දේවල් කළේ නැහැ. පොලිසියත් එහෙමයි. අල්ලගම එහෙම නැතන ඒ අදාළ දැරිවියට 88 වාරයක් කෝල් අරන් තියෙනවා. මම හිතන්නේ බන කියන්නේ නැහැ. ධර්ම කරණ කියලා දෙන්නේ නැති. එහෙම එකක් වෙන්නේ නැති. ඒ පැත්තෙන් තියෙන්නේ කොහොම හරි ඒ කතන්දර එහෙමයි. මේ චෝදනාව සම්බන්ධයෙන් දැරියගේ පැත්තෙන් විමර්ශන කරලා තියෙනවා. ඒ විමර්ශන වලින් දැරිය අපයෝජනයට ලක් වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ දැරියගේ තමයි චෝදනාව තියෙන්නේ මට මේ මෙහෙම අපයෝජනයක් උනේ. පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙන් ප්‍රථම වරට සහ මගේ මව විකුණුවා කියන්නේ මේ හාමුදුරන්ට දුන්නා කියන ඊට පස්සේ තමයි මුදලට අලෙවි කරා කියන එක හොයාගන්නේ විමර්ශන වලින්. ඊට පස්සේ දැරියව තවත් වරක් ඒ අම්මම දඹුල්ල ප්‍රදේශ ව්‍යාපාරිකයෙකුට අලෙවි කරා කියන එක දැරිය විසින් එලි කරලා තිබුණා. ඒ ඔහුවත් අත්අඩංගු කරන් තිබුණා. අල්ලගම හේමරතන සම්බන්ධ වුණ නිසා තමයි මේක මෙච්චර කතන්දරයකට ගියේ. හැබැයි එතෙන්දී අපිට පැහැදිලි වෙන කාරණාව තමයි බලය තියෙනවා නම් මේ සියල්ල යටයි ඊට වඩා. ධර්මිකගේ වටිනාකමයි කීවරයක වටිනාකමයි මොකක්ද කියන එක අපිට දැන් තරාදිය උඩ පහළ යන විදිහ හිතා ගන්න පුළුවන්. හරි? ළමයි උඩ ගිහිල්ලා තරාදියෙන් එළියටත් විසිරලා තියෙනවා. එහෙම තැනක තියෙනවා. චීවරේ බර වැඩි නිසා. ඔක තමයි දැන් මෙලා තියෙන කාරණාව. කොහොමහා ළමයෙක්ව අපචාරයට ලක් වුණාට පස්සේ වෙන්නේ ඒ ළමයිව කොන වෙනවා. ඒ ළමයිට හවුහරණක් නැති වෙනවා. එයාලව අත්හැරලා දානවා වගේ වැඩක් වෙන්නේ. මෙතෙන්දී අපි කියන්න ඕන කතාවක් තියෙනවා. දවස් ලංකාවේ දිනපතා ওই වගේ අපචාර වෙනවා.